Hi guys, ඉතින් අදත් අලුතෙන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මොකොත් කියලා දෙන වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අඩි 5ක පුදුරස්මානක් හදුවා නෝරේට වණ්ඩ වෙසක් එකට. ඉතින් මේක හැදුණු වීඩියෝ ගැන වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. අපේ YouTube channel එක subscribe කරගන්න. ඉතින් අපි මුලින්ම කරගත්ත විදිහට බෝඩ් එක කපලා ඉවරලා ඒක තීන්ත ගා ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට බෝඩ් එක අපේ ප්‍රවම කපාගෙන අපි ඔය විදිහට බෝඩ් එකේ තීන්ත ගන්නවා. මේ තියෙන්නේ අපි තීන්ත ගාලා ඉවරනට පස්සේ රවුම පේන්න ගත්ත ෆොටෝ එක. ඊට පස්සේ කෙලිම වැටිට පස්සා දැන් අපි මුලින්ම කරගන්න ඕනේ පටි ටික ලොගන්න ඕනේ විදිහට මේකේ ඉරිටි කැඳ ගන්න ඕනේ. ඉතින් දැන් ওই විදිහට අපි රීප පටයක් කරගෙන ඉවරලා අර මැද්ද කොලේ ඉරිටි ගන්න දැන් ඉවරලා ඊට පස්සේ අපි ඉරි වලට ගන්න තියලා රීප පටි අපි කිරින් ඉරි ටික මේ විදිහට ගා ගන්න ඕනේ. හරි අපි ඊට පස්සේ ඔක්කොම ඉරි ටික අඳගෙන ඉවරයි. ඊට පස්සේ අපි ගලේ මැද්දට එළව අපි කොළ කැල ගමන දාලා අපි බෝඩ් එක පොඩ්ඩක් සුද්ධ කරගත්තා. ඊට පස්සේ මම කරේ අපි මේ බුදුරස්මානාවේ මැද්දේ එක පැටර්න් එකක් සහ වටේට බෝඩර් එකක් වෙන විදිහට තමයි මේ බුදුරස්මානාව හදන්නේ. ඉතින් මම මුලින්ම කරේ වටේ යන බෝඩරේට ඕනේ පටි ටික අපි මේ බෝඩ් එකේ අලවගත්තා. ඔය විදිහට අපි වටේ අයින් කරලා අපි බෝඩ් එකේ වටේට මුලින්ම අලෝගත් එක තමයි කරේ. ඊට පස්සේ මේ වටේ ටිකත් ඔක්කොම අලෝගන මැද්දේ වටිකත් මම අලෝගත්ත ඔය විදිහට ඔයාලට පේනවා ඇති. ඊපස්සේ ඉතින් අපි බ්ලේඩ් එකක් අරගෙන ඉවරලා පේපර් කට් එකකට දාන බ්ලේඩ් එකක් අරගෙන ඉවරලා අපි දාලා දෙන මේකට waterproof pixel LED strip එක ඉතින් ඒක තියෙන සිලිකන් එක කපලා අයින් කරසේ ඉතින් කරන්න ගත්තේ පටියෙන් පටියට දල සප්‍රෙසර් ඩෙඩ් ලයින් එක පාස් කරන එක. ඉතින් කට්ටිය මේ වීඩියෝ එක තාම බලන්න නම් මගේ YouTube channel එක subscribe කරගන්න බෙල් අයිකන් එකත් උඩ මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට බලන්න ඕනේ නැත්නම් වැදගත් එකකට හිතනවා නම් ඒ කෙනාට මේ වීඩියෝ එක share කරලා අපට support එකක් දෙන්න. ඉතින් පොඩ්ඩක් දුරක් යනකම් මම පාස් කරගත්තා ඩෙඩ් ලයින් එකයි සප්ලයි වයස් ටිකයි. ඉතින් මම පොඩ්ඩක් සප්ලයි දීලා බලමු. ඔයාලට පේන ඇති අපේ වටේ බෝඩරේට මම සප්ලයි දුන්නා. දැන් ඔය විදිහට ඒ පාස් පුතනට ගණන් ටික ඔය විදිහට මුත් වෙනවා. අපි ඉතුරු ටිකත් ඔය විදිහට පාස් කරමු. ඉතින් ඔය තියෙන්නේ ඊළඟට මැද්දේ ටිකක් පාස් කරගත්තා ඒකට සප්ලයි දුන්නාට පස්සේ ඉතින් අපි කෑල්ලෙන් කෑල්ලට තමයි කියන්නේ අපි වෙන් කරලා මේ කොටසෙන් මේ කොටස පාසලා තමයි අපි බලන්නේ මේක වැඩ කරනවද නැත්ද කියලා. පොඩ්ඩක් පාසලා එක කොටසක් ඊට පස්සේ බලනවා ඒක වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරේ නැත්තම් ඒ වැඩ කරපු නැති ෆෝල්ට් එක හොයාගන්න ලේසි. ඉතින් ඒ විදිහට කෑල්ලෙන් කෑල්ලට පාසගත්තට පස්සේ තමයි මේකේ ෆෝල්ට් එක මොකක්ද කියලා හොයාගන්න පුළුවන්. වෙනකන් ඉතින් අපි පාසක තැන් වල සිලිකන් දාලා අලෝගත්ත තියෙන විදිහම තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න යන්න මේකේ තියෙන අපි කැලෙන් කැලල වහසලා අපි ඊට පස්සේ වැඩ කරනවද නැත්ද කියලා බලන්නේ. වැඩ කරන්නේ නැති වුණාම ඒකේ ෆෝල්ට් එක හොයාගන්න ලේසි. කොතනද මේක වැඩ කරේ නැත්තේ මේ තැනින් ඉඳන්ම මේක වැඩ කරේ නැත්තේ කියන එක හොයාගන්න ලේසි. ඔයාලා කොටසින් කොටස පාස්සලා ඒක චෙක් කර පෑසුවත් කොටසින් කොටස ඔයාලට මේක වැඩ නැති උනේ මේ තැන හින්දා. ඉතින් ඒ තැනින් තමයි මේකේ ෆෝල්ට් එක තියෙන්න ඕනේ කියලා හොයාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කොටසින් කොටස අපි මේක පාස්සගෙන ගියා.
හරි අපි දැන් මේ අපි බුදුස්මානේ වටේ බොටේ සම්පූර්ණ පාස් කරනවා වඩ පේන ඇති ලස්සනට පත් වෙනවා මේ තියෙන්නේ අපේ බුදුස්මානේ ෆයිනල් අවුට් සේරම ටික පාසල ඔක්කොම සම්පූර්ණ කරලා ෆිනිෂ් කරගෙන ඉවරයි ඒවලට පේනවා ඇති මේක ලස්සනට පත් වෙනවා ඉතින් ඒක ගෙනියන්න කට්ටිය ආවයිද මේ ගෑව අපි මොලේට ඒ අදාළ කස්ටමර්ස්ලා ඇවිල්ලා අපේ ගෙදරට මේක සල්ලි වල අරන් ගියා ඒ කට්ටිය ඉතින් ඔයාලට පේන්නේ මේ යාලා එක අරන් එන වෙලාවේ ගත්ත වීඩියෝ ටිකක් යාලා ඔය විදියට ඔන්න රොයි විතර ෆොටෝ ගන්න තමයි අරන් ගියේ ඉතින් අද අපේ වීඩියෝ එක ඉවරයි සුබ දවසක්